බණ්ඩාර දිසානායක YouTube නාලිකාව හරහා ඔන්න අද දවසේදීත් අපි නවතම වැඩසටහනක් සමගින් ඔබ ආස කරන ආදරය කරන මාතෘකාවක් ගැන කතා කරන්න එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි කතා කරමු වෙනත වගේම අදත් මතකයේ ආවර්ෂණය කරන්න ඒ විතරක් නෙමෙයි ඔබ නොදත් බොහෝ දේවල් ගැන ඉගෙන ගන්න දැනගන්න ගුරුවරයෙක් විදිහට බොහෝ දේවල් කියන්න එතුමන් අපිත් එක්ක සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් සුපුරුදු විදිහට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි අද දවසේදීත් එකතු කරගන්න ලෑස්තිලා ඉන්නේ යුගයේ ඉන්න ආදරණීයම ටියුෂන් ගුරුවරයාත් එක්ක. පරම්පරා 3කට බොහොම ආදරයෙන් ඉකෝන් BS කියන එක ආදරයෙන් සෙනෙහසින් පෝපු කෙනෙකුට. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනා කමෙන්ට් කරන්නේ අනේ මේ අපේ බණ්ඩාර දෙයියුනි කියලා. අන්න එහෙම ආදරය කරන ගුරුවරයෙක් එක්කයි කතා කරන්නේ. විශේෂයෙන්ම ටියුෂන් කලාවේ ටියුෂන් ගුරුවරු අතර ඉන්න දෙවි කෙනෙක් තමයි අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙන්නේ. මේ බණ්ඩාර දිසානායක අපේ ආදරණීය ගුරුතුමත් එක්කයි මේ ආදරණීය කතා බහ. අයිබෝන් මහර්ග. හරි එහෙනම් ඉතින් අද අපි මේ මම හිතනවා මීට කලින් කතා කරපු වැඩසටහන් දෙකටම වඩා වෙනස් වූ වැඩසටහනක් තමයි අද අපි ඔබට සමීප කරන්න සූදානම් වෙලා ඉන්නේ. මම හිතනවා බණ්ඩාර සරුත් හරි ආසාවෙන් ඉන්නවා මේ මාතෘකාව ගැන කතා කරන්න. හේතුව පටන් ගත්ත දා ඉඳලා මේ වෙනකල්ම ඉන්න මාතෘකාවනේ. අනිවාර්යයෙන්. ඒ නිසා ඒ ගැන සුවිශේෂ දේවල් ඇති කතා කරන්න. මම පටන් ගන්නම්. ඒ තමයි මුල කිව්වට පස්සේ ගුරුවරයෙක් වෙන්න ලොකු උමනාවක් තිබුණාද? ආසාවක් තිබුණාද? කොහොමද මේ ගුරුවරයා කියන තැනට එන්නේ? ඇත්තටම මාර්ග මම මෙතෙන්ට එන්නේ විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්ද විතර වෙනකොට. ඒ තුල දැන් මටම අපේ ආර්ථික තත්ත්වයක් මම කිව්වා මීට පෙර වැඩසටහනේදී ඉච්චර හොඳ තත්ත්වයක තිබ්බේ නැහැ විශ්වවිද්‍යාලෙදී. ඒතර මටත් ඇත්තටම මම ඊට පෙරත් කිව්වා මගේ මූලික දේ තිබ්බේ අපේ ආර්ථික පසුබිම හදා ගැනීමක් අවශ්‍යයි. ඒකට මට යහළුවෙක් කියනවා වාට අමාරුයි වගේ නම් සල්ලි බලන් දෙන්න මොනවා හරි ටියුෂන් එකක් මට අල්ලා දෙන්න පුළුවන්. මම මේ කොළඹ පැත්තේ දන්නේ නැහැනේ මාර්ග. ඉතින් එයා ටිකක් උගන්වන කෙනෙක්. ඒතකොට පිට ගෙවල් වලට ගිහිල්ලා මට ඊට පස්සේ තමයි කිව්වේ මේ අහල පහල ගෙදරක ළමයෙක් ඉන්නවා. ගිහිල්ලා ටිකක් උගන්වලා දෙන්න පුළුවන්ද කියලා. අර කැම්පස් එකේ උගන්වලා පොඩි පුරුද්දකුත් තියෙනවා. උගන්වන්න ආසාවකුත් තියෙනවා. ඉතින් ඒකත් එක තමයි මගේ පළවෙනිම ඉගැන්වීම පටන් ගත්තා. ඉතින් මාත් බොහොම ලෑස්ති වෙලා ගෑනු ළමෙක් නුගන්නන්න යන්නෙත්. ඉතින් ලෑස්ති වෙලා ගිහිල්ලා ඇත්තටම ඒක තමයි මගේ පළවෙනිම ඉගැන්වීම. ඊට පස්සේ තමයි මට මේක කරන්න පුළුවන් කියන එක තේරුණා. ඒ පන්තියට තව එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්කරන් ආවා. මේක ඉන්ඩිවිජුවල් වගේ මුලින් පටන් ගත්තා. එතනින් තමයි ඇත්තටම මගේ මුල් ආරම්භය වුණේ. එතනින් පස්සේ තමයි මම ඊට පස්සේ මාර්ගා තව ගෙවල් වලට ගිහිල්ලා මම උගන්වන්න ආරම්භ කරා. එක දැන් එක ළමයෙක්ට ගන්නට පස්සේ එයා කියනවා මේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඔව්. ඒතර ඒ වගේ ගන්නන්න පටන් ගත්තා. ඊට පස්සේ මම O level පන්ති වල ඉගෙනුවා. උගන්ලා තමයි ඇත්තට මේ A level පන්ති වල ඉගෙනීමේ කටයුතු පටන් අරගෙන එතනින් ආයතනයක් හදලා ඒ හරහා අද මේ වෙනකොට මේ තත්ත්වෙන් ඉන්නේ. මං එන්නම් අර පළවෙනි ශිෂ්‍යයා ඒ සාමර්ථයක් ගන්න දවස මතක් කරන්න. ඒක හරි සුවිශේෂී අවස්ථාවක්. ඒ වෙනකොට මේ දැන් ඒ වැස්සක් වයින්නවනේ. හැබැයි ඒ කාලේ ඒකක් ගන්නවා කියන්නේ හරි කලාතුරකින් සිද්ධ වෙනවා. ඒ හරිම ඒ ප්‍රතිඵලය තමයි මාර්ග අද වෙනකොටත් මාව තව තවත් මේ ක්ෂේත්‍රයේ ඉඳපන් කියලා තල්ලු කරන්නේ ඔන්න ඔය ප්‍රතිඵලය. ඉස්සල්ලාම ආව ඒක ඊට පස්සේ නැවත ප්‍රතිඵල එනවා අයිලන්ඩ් රෑන්ක් දිස්ත්‍රික්ට් රෑන්ක් මේ එන ප්‍රතිඵල තමයි ආය අපි සතුටු කරලා මේ ක්ෂේත්‍රය තුල තියන්නේ. ඒ නිසා ඒ කාලේ වෙනකොට ඒකක් කියන එක බොහොම මේ අර මේ බොහොම අමාරුවෙන් එන සිද්ධියක්. ඊට පස්සේ තමයි ඇත්තටම අපි කවුද කියලා අඳුරගත්තා. සමහර තැන්වල මාර්ග මට උගන්වන්න බෑ. මං නිවැරදි කියන බව මම දන්නවා පන්තියේ. හැබැයි සමහර ළමයි ගොඩාක් මාව නෙමෙයි පිළිගන්නේ වෙන තැන්වලට යන අය ඉන්නවා. ඒක මාව පිළිගන්නේ නැත්තත් සමහර පත් වෙනවා. ඒලා මම මාර්කින් ස්කීම් එකක් ගිහිල්ලා පෙන්නලා මේ පොතක් ගිහිල්ලා පෙන්නලා තමයි මම ඔප්පු කරන්නේ මම නිවැරදි කියලා. හැබැයි ප්‍රතිඵල හරියට එන්න පටන් ගත්තට පස්සේ කවුද හරි කියන එක නිතර අවබෝධ වෙනවා. හරි ඔය කතා කරේ අපි පළවෙනි මාධ්‍යයට. ඊට පස්සේ ලොකු අභියෝගයක් ලැබෙනවා. ඒ තමයි ඒත්
සහෘදෙක් ඔබේ මැවිලා කියනවා මේ නුගේගොඩ පන්තියක් දාමුද? ඔව්. මේක හරි අභියෝගයක්. එතකොට මං හිතන්නේ නුගේගොඩ මෙහිම ජනප්‍රිය වෙච්චි නෑ, ටියුෂන් නෑ. කලාවක් තිබුණේ තිබ්බේ නෑ, නැහැ. තිබ්බේ නෑ. කොහොමද මේ අභියෝගය බාරගත්තේ? කවුද මේ අභියෝගය බාර දුන්නේ? ඇත්තටම මගේ මාත් එක්ක එතකොට එකවුන්ට්ස් කරපු යාළුවෙක් හිටියා ලලිත් සේනාරත්න කියලා. එයා දැන් සවුත් අප්‍රිකාවේ ඉන්නේ. මම ටිකක් ඔය නගරයට ඇවිල්ලා එක සැරේ මේ වගේ දේවල් කරන්න පුළුවන් වේද නැද්ද කියලා පොඩි මං කිව්වේ මං ටිකක් ප්‍රමාදයි සමහර වෙලාවට කියලා. එතකොට මං චුටි බයක් හිතුනේ නෑ. ඒක ප්‍රශ්නේ නෑ, පටන් ගමු. පටන් අරගෙන තමයි නුගේගොඩ හරියට මේ බෝගහ ළඟ උඩ තට්ටුවක එතන කඩේ තියෙන යට ඉලෙක්ට්‍රික් මේවා විකුණන කඩයක්. ඒතර එතන තමයි අපි ලොකු බෝඩ් එකක් දාලා නම දාලා පටන් ගත්තා. එතන මේ ක්ලාස් එකකට සුදුසු තැනක් නෙමෙයි. නමුත් එතනින් තමයි ඇත්තටම ආරම්භය ආවේ. ආරම්භය ඇවිල්ලා ළමයි එතනත් මං යද්දි පළවෙනි ළමයෙක්ට විතරයි මට උගන්වන්න පුළුවන් වුණේ. දෙවෙනි දවසේ ළමයාත් නැහැ. ඊළඟට වෙන ළමයි දෙන්නෙක් හිටියා, තුන් දෙනාම නැහැ ඊළඟ දවසේ. මේ වගේ විශාල අභියෝග තියෙනවා. ඒවා හරහා නමුත් මම මේක කරනවා කියන දැඩි අදිෂ්ඨානය තමයි මට හැම වෙලාවකම තිබ්බේ. ඒ නිසා මං හැමෝටම කියන්නේ ඒක ඔබ අදිෂ්ඨානශීලී කෙනෙක් නම් ඔබගේ දැක්මක් තියෙනවා නම් අරමුණක් තියෙනවා නම් ඒක කොයි වෙලාවක හරි ලැබෙනකන් ඉන්න ඕනේ. මං හිතනවා මම ඒ පළවෙනි ළමයා ආවෙ නැතුණාම පන්ති අතහැරියා නම් මම ඒ ළමයි තුන් දෙනාම නැහැ කියලා මම ඇත්තට මේ පීඩණයෙන් හෝ අසහනයෙන් මං ඒ පන්ති අතහැරියා නම් මම අද මේ තත්ත්වෙ මට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගමන තුල අත නොහැරීම මේ ආගමේ අතහැරීම ගැන නෙමෙයි මේ කියන්නේ ගමන තුල අත නොහැරීම කියන එක තුල තමයි කෙනෙක්ට අරමුණ කරා යන්න පුළුවන් වෙන්නේ. අර පන්තියේ එකම ළමෙක් විතරක් ඉන්න දවස ප්‍රථම දවස නුගේගොඩ ක්ලාස් එක පටන් ගත්තා. එදා බලාපොරොත්තු සමහරලාට සුන් වෙන්නේ නැති. බලාපොරොත්තු නැති කරගන්නත් ඇති. හැබැයි අර දරුවට උගන්නන එකේ අඩුවක් කරේ නෑ නේද? නෑ. එහෙම කරන්න බෑ. මට පුළුවන් උපරිම ආකාරයෙන් තමයි මම උගන්වන්නේ. හැබැයි ඉගැන්වීම තුල වැරදීම් අඩුපාඩු අරම ගොඩාක් තියෙන්නේ නැති. මාත් බොහොම කුළුඳුල් එතකොට. ඒ නිසා ඒවා තියෙන්න තමයි ළමයා ආවේ නැත්නම් එක හේතුවක්ද වෙන දෙයක් දන්නේ නැහැ. නමුත් එතනින් පස්සේ නමුත් මම ඒක අතාරින්න නැතුව අකණ්ඩව කරපෙකින් තමයි මට දෙන්න පුළුවන්. හරි. තව කතාවක් තියෙනවා. ඒ තමයි දැන් ඔය නුගේගොඩ ක්ලාස් වලට එන්න ලෑස්ති වෙනකොට තමයි පෝස්ටර්ස් ගහන්න ඕනේ, හෑන්ඩ් බිල් බෙදන්න ඕනේ. ඒකට සගේ නම යොදන්න ඕනේ. ඉන්න ප්‍රශ්නයක් ආවා. දැන් කොහොමද මම මගේ නම දාන්නේ? දැන් බණ්ඩාර දිසානායක කියන ගුරුවරයා කොහොමද හැදෙන්නේ කියලා මේ කියන්න ලෑස්ති වෙලා ඉන්නේ. නම නම් ටිකක් වෙනස්. නමත් වෙනස් කරගෙන තමයි පෝස්ට් එකට එන්නේ. මගේ නම තියෙන්නේ අපි තාත්තගේ නම ටිකිරි බණ්ඩා. ටිකිරි බණ්ඩාගේ දිසානායක බණ්ඩාර. එතකොට ඔය කැම්පස් එකේ දැන් මම කියවනේ මීට ඉස්සල්ලා එකේදී මේ ගීමන්සල කියන ෂෝ එකක් කරන්න ඕනේ. දැන් නම දාන්න එපා. මගේ ඒතර යාළුවෝ දැන් මේ කැම්පස් එකේ දන්නවනේ පෝස්ටර් අඳින්න හොඳ දක්ෂ යාළුවෙක් කියනවා. ඔව් ඒතර මේ එතන හිටියා බොහොම උදේ නිපසංග කියලා මගේ යාළුවෙක් දැන් කැනඩාවේ ඉන්නේ. ඒතර ඔහු මේ නම අනිත් පැත්තට හරවලා දාගමු බණ්ඩාර දිසානායක. එහෙම දාලා තමයි කැමති වුණාද ඒකට? මට ඉතින් ඒ ප්‍රශ්නේ නෑ. ඔහොම දාලා තමයි එතනින් තමයි ඒ නම හැදුනේ. හැදිලා ඒ නම තමයි මම ඊට පස්සේ ටියුෂන් සඳහාත් භාවිතා කිරීමක් කරේ. ඔව්. හරි. දැන් අපි මේ කතා කරමින් ඉන්නේ නම හැදුන හැටි. නමින් පස්සේ කොහොමද මේ තරම් දුර එන්න අර භාවිතා කරපු දේවල් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම හිතනවා මාර්ග පුටක්. හැබැයි නම දැම්මට අද සමහර ළමයි නමේ කෑලි නමේ චූඩි කෑලි කියලා තමයි කතා කරන්නේ සමහර මන් නැති දැන් මොන වගේ දේවල්ද සර් දන්නවා කියලා මතක් කරන්නේ බණ්ඩාගේ පන්තියට යන්නේ මම දන්නවනේ ඇහෙන්න කියනවා මේ වෙනි දේ ළමයිගේ ඒක ආදරයට කියලා තමයි මම හිතන්නේ මාර්ග කියන්නේ මතක් කරන්න ඕනේ සර් ඒවා දන්නවනේ ඒවත් මතක් කරන්න ඕනේ මේ සර්ට ඔගොල්ලෝ මූණට කිව්වේ නැති වුණාට සර් දන්නවා කොහොමද සර්ට ආදරෙන් කතා කරන්න කියලා හැබැයි ඉතින් සර් මේ දේවල් හැම දෙයක්ම හොඳ පැත්තට අරන් තියෙනවා හරි ආදරෙන් මම දන්නවනේ මට දෙවියොත් කියනවා බණ්ඩත් කියන ප්‍රශ්නයක් නෑ බණ්ඩ දෙවියෝ කියලාත් කියනවා හරි සර් මම එන්න හැදුවේ කිමින් දැන් අපි කතා කරගෙන එන්නේ අපේ හොඳම කාලේ ඒ කියන්නේ සර්ගේ හොඳම කාලවකවාන පීක් එක තියෙන කාලේ ඒ කියන්නේ අපිත් ඒ ලෙවල් කරන කාලේ 2010 2011 කියලා කියන්නේ සක්කයා කියලා කිව්වොත් එහෙම මේ පැත්තම හොල්ලගෙන හිටිය අර අපේ භාෂාවෙන් කියනවා නේද නුගේගොඩ කිව්වොත් අනිවාර්යෙන් සක්කයා තමයි සක්කයා එනවා කියන එක පොඩි ට්‍රෙන්ඩ් එකක් අපි ගමින්
සක්කයා එනවා කියලා කියන එක අර අපි අර කැම්පස් එකට යනවා වගේ පොඩි ජවයක් අපිට එනවා. ටිකක් දුර බැහැර ගමනක්. හැබැයි ඒක හරි සුන්දර ගමනක්. ඒක ටියුෂන් කලාව තුළ අලුත් දෙයක්. කොහොමද සර් ඒ මතකයේ ආවර්ජනය කරනවා නම්? ඔව් ඇත්තටම සක්කයා ආවෙත් දැන් වෙන තැන් ගණනාවක ඔය වගේ පන්ති කරන්නේ. ඒ කරන තැන්වලදී මට ඉඩ කඩ මදිවීම ඒකම සමහර වෙලාවට ඒ ආයතනවල තියෙන ප්‍රශ්න මං හැම තැනම මගේ හැරවුම් ලක්ෂයක් වුණේ මොකක් හරි ගැටලුවක්. මම ටර්න් කරේ මොනවා හරි අභියෝගයක් මොනවා හරි ආව ප්‍රශ්නයක්. ඒක තමයි ඔන්ටර්ප්‍රනර් කෙනෙක්ගේ සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා ඔතෙන්ට ආවෙත් මට ඇත්තටම යන්න තැනක් නැහැ. මට ළමයිත් දැන් පන්ති වල වැඩි වෙනවා එන්නේ. මං තැනකට යන්න ඕනේ. ඒ අනුව තමයි මං ඔය කොහොල නුගේගොඩ අතර ඔය සක්‍යා කියන ආයතනයේ ඉඩම අරන් තිබ්බේ. ඒතර ඉඩම ගත්තේ ඇත්තටම මේ කොයි කාලෙක හරි මේ ණය ගෙවලා ඉවර වෙලා එමෙයිට මොනවා හරි කරන්න. නමුත් එච්චර මට ඉන්න උන්නේ නැහැ. මට යන්න තැනක් නැති වෙලා මම එක මේ බොහොම සුළු කාලෙකින් ඒ කියන්නේ මම පුංචි බාධා කිරීම කරා. එතකොට කොච්චර විතර ශිෂ්‍යයන් හිටියද ඔය සර්ට ඉඩමදි වෙනවා කියන කාලවකවානුව? ඒ කාලවකවානුව වල ඇත්තටම ළමයි 1000කට වැඩි ප්‍රමාණයක් හිටියා. එතකොටත් ඔව්. ඊට වඩා ප්‍රමාණයක් හිටියා. ඒ කියන්නේ මම ඒ කාලේ වෙනකොටත් ඔය මම කියන්නේ 99 විතර කාලේ. 99 98 කාලේ. ඒතර ඒ කාලේ වෙනකොට ඇත්තටම ඒ ළමයි ප්‍රමාණය දාන්න මට වෙන තැනක් තිබ්බේ නැහැ. ඒ අනුව තමයි මට ශනිකව වෙන තැනකට මාරු වෙන්න වුණා. මම මොකුත් හිතන්නේ නැතුව ටක් ගාලා පොඩි කොටසක් හදාගෙන තමයි සක්‍යා ආයතනයේ ආරම්භක පන්තිය මම පැවැත්වුවේ. එතකොට එතනින් පස්සේ තමයි ඇත්තටම දිගින් දිගට ඔය කටයුතු කරේ. මම හිතන්නේ මාර්ග ඇහුවේ ඉස්සල්ලාම කොහොමද මේ කටයුතු කරේ කියන එක. ඔව්. ඒකට ඒක තුල ඇත්තටම මට ඕනේ වුණා මේ ආයතනේ පටන් ගත්ත දැන් මගේ ආයතනේ මම වෙන තැනක ඉද්දි මම යම් බාධා සීමා කයියට තමයි ඉන්නේ. ඒතර මේක වෙනසක් කරන්න ඕනේ කියලා. මම හැම පැත්තෙම වෙනස්කම් ඇති කරනවා. ටීවී දැන්වීම් දාන්න පටන් ගත්තා. ඒක මම හිතනවා මේ විතර මම එන්නේ හැදුවේ එතනට තමයි. මොකද අද වෙනකොට මේ ටියුෂන් කලාවේ ඕන තරම් ටියුෂන් මේ ටීවී එක පිරලා තියෙනවා. පිරලා තියෙනවා. හැබැයි ප්‍රථම වතාවට අපි දකින්නේ අපේ පුංචි කාලය තුල බණ්ඩාර දිසානායක ඉකෝන් ඩීඑස් බණ්ඩාර දිසානායක. හරි නේද මම කියන්නේ? ඔන්න ඔය විදිහට තමයි සක්‍යා නුගේගොඩ මෙන්න මේ වගේ දේවල් එක. ඒවා සර්ගේ ප්‍රථම වැඩ කටයුතු මං හිතනවා අද වෙනකොට මේ හැම දෙයක්ම ආදර්ශයට අරගෙන අනිත් පැත්තේ කරාට සර් තමයි ඒකේ පුරෝගාමී. ඒ තමයි පුරෝගාමී. පත්තරයක ඉස්සෙල්ලම දැන්වීම දැම්මේ අපි. ටියුට් එකක් නිබන්ධනයක් අපි තමයි හදන්න පටන් ගත්තේ නිවැරදි ආකාරයෙන්. මේ හැම දෙයක්ම ආයතනයක දරුවෙකුට දෙන මේ පන්ති කාඩ් පොතක් බාකෝඩ් කරේ අපි. ඉස්සෙල්ලම ස්ක්‍රීන් එකක් දාලා ළමයෙක්ට ඉගැන්වුවේ මම. කැමරාවක් දාලා ළමයෙක්ට ඉගැන්වුවේ මම. එක තට්ටුවක ඉඩමදි වෙද්දි අනික් තට්ටුවට ස්ක්‍රීන් එකක් දාලා කැමරාවක් දාලා ඉගැන්වුවේ මම. මේ සියලු දේවල් මාකටිං ගැන ඇඩ්වර්ටයිසින් පැති වෙන්න පුළුවන් ඉගැන්වීමේ ක්‍රම ඊට අමතරව ඒ විභාග ප්‍රශ්න පත්‍ර මා හිතනවා මේ නිබන්ධන කියනකොට මන් දැනුවත්ව මං හිතනවා මේ නිබන්ධන මගේ නිබන්ධනයක් ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කරන දරුවෙක් මගේ පන්තියට එන්නේ නැතුව පරිහරණය කරලා ඇති බොහෝ අය. මේ උදාහරණයක් අපි. ඔව්. මොකද බණ්ඩාරසගේ පන්තියට එන්න හම්බුනේ නැති වුණත් හැබැයි බණ්ඩාරසගේ නිබන්ධනේ එනවා. අපිට හම්බ වෙනවා ඒ සෝෂල් මීඩියා තිබිලා නෙමෙයි. භෞතිකව ටියුට් එක එනවා. අනිවාර්යයෙන්. එතකොට ෂෝට් නෝට් කාලේ වෙනකොට ෂෝට් නෝට් එකක් ලැබෙනවා කියලා කියන්නේ ඒක අපිට පොකට් එකට දාගන්න පුළුවන් ඉතින් පාඩම් කරන්න ෂෝට් නෝට් එකක් ගහන්නවත් අපි දන්නේ නැති කාලේ. අපි තමයි මුලින්ම ඇත්තටම සිදු කරේ. ඒතර ඒ දැනටත් මේ නිබන්ධනය මගේ වුණාට මගේ පන්තියටම ළමයි ඇවිල්ලා නෙමෙයි මේ නිබන්ධන. වෙනාගේ අතෙත් මේ නිබන්ධන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මාර්ග. මේ නිබන්ධනය මම තාමත් කියන්නේ මම මේ නිබන්ධන හැදුවේ කාගේ හරි නිබන්ධනයක් බලලා නෙමෙයි. මගේ මහන්සි වෙලා මම දැනුවත්ව මුල ඉඳලා වචනෙන් වචනේ අරගෙන මේ හදපු නිබන්ධන. අද කවුරු හරි ගුරුවරයෙක් ළඟ යම් නිබන්ධනයක් තියෙනවා නම් කවුරු හරි ගුරුවරයෙක් අද උගන්වනවා නම් යම් නිබන්ධනයක් දීලා කවුරු හරි දරුවෙක් මේ ආර්ථික විද්‍යාව ව්‍යාපාද නිබන්ධනයක් බලනවා නම් ඒව තුල එදා මං හදපු නිබන්ධනයේ තියෙන වචන ඒ දාඩිය ඒ ඔක්කොම ඒව තුල තියෙනවා. කොටසක් හරි තියෙනවා.
එහෙම නැතුව ඊට එහා ගිය නිබන්ධනයක් මම තව දැකලා නැහැ. ඇත්තටම මේක තමයි වර්ග කරලා වෙනස්කම් කරලා බෝල දාලා රවුම් කරලා අර එහෙම ගන්න. ඉතින් ඒ සතුට මට තාමත් තියෙනවා. අද වුණත් අපේ නිබන්ධනයේ ගරුත්වය තාම හැමතැනම තියෙනවා. ටියුට් එක ගැන කියනවා නිබන්ධනය ගැන කියනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මාතෘකාව කියලා අදාළ කරුණු ටික අපිම තමයි ලියන්න ඕනේ. ඒ හිස්තන් ටික මේ විදිහට පුරවනවා. මොකද පන්ති ආවොත් දේවල් හරියට අහගෙන හිටියොත් ඒ ටික හරියට සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි දැන් තියෙන හයිලයිට් කරගන්න එක සම්පූර්ණ අච්චු පොතම අපි කියනවා වගේ පෙළ පොතම අපිට ප්‍රින්ට් කරලා දෙනවා වගේ තියෙන. හැබැයි එදා කාලේ ලැබිච්ච ටියුට් එක හරි වෙනස්. ඒ ටියුට් එක බලන්න අපි හරි ආසාවෙන් හිටියා. යාළුවා ගිහින් එනකන් ඉන්නේ සගේ පන්තිය මොනවද වෙච්ච සිදුවීම් කියලා දැන කියාගන්න. එතකම සිදුවීම් ටිකත් ඉස්කෝලේ වෙලා කියනවා. අනිවාර්යයෙන්ම සර් කියන ටික කියනවා. සර් වැඩිපුරම කියන ගීතේ කියනවා. කතන්දර අනිවාර්යයෙන්ම අතීතයක් පමණයි කියන ගීතය. අතීතයේ සිහිනයක් පමණයි. සිහිනයක් පමණයි කියන එක. ආයි ගන්න එතනින්. අතීතයේ සිහිනයක් පමණයි කියන ගීතේ සර් කොයි වෙලෙත් කියනවයි කියන එක අපි පන්ති ආවේ නැති වුණත් දැනගෙන හිටිය දෙයක්. එතකම සර් මට ප්‍රසිද්ධ රහස් තියෙනවා. ප්‍රසිද්ධ රහස් තියෙනවා. ඒ වගේම සර් මම හිතනවා මේ අර අපි කියන්නේ ස්ක්‍රීන් එක දාලා සර් ක්ලාස් එකට එන්න කලින් ළමයිට පොඩි මොටිවේෂන් එකක් දෙන වීඩියෝස් ප්ලේ කරන්න පුරුද්දක් තිබ්බා. ඒ කාලේදී ඒක හැමෝම අතර කියපු දෙයක්, කතා වෙච්ච දෙයක්. ඒවත් ඇත්තටම අපේ අලුත් නිර්මාණය. හැම පාඩමට දාලා නොවන ඒවා ඊළඟට මාර්ග අපි හැම අවුරුද්දකම ගීතයක් කියන්නේ මොකක්ද ඒක රස විඳින්නේ කොහොමද? ඒව පවා ඇත්තටම ළමයිට දුන්නා. ඉතින් ඒවා තමයි ඇත්තටම අපේ ඉතුරු වෙලා තියෙන ඒවා. හරි දැන් ඔහොම ඇවිල්ලා ඔන්න තව තැනක එනවා සර් අපිට පන්ති කාමරයක අපේ දරුවන්ට උගන්වන්න බෑ. හැබැයි ඔන්ලයින් ක්‍රමවේදයකින් දරුවන්ට ඉගෙනවන්නට පුළුවන්. ඒ ක්‍රමවේදයත් සර් හොයා ගන්නවා. ඒ අපි කියන ටෙක්නොලොජි එකත් එක්කත් තවමත් දරුවන්ට ඉගෙනවීම කටයුතු කරනවා. ඔන්ලයින් ක්ලාස් කොහොමද සර් ඒ දවස්වල කරගෙන ගියේ? ඇත්තටම මේ මාර්ග දැන් අපේ පරම්පරාව අපි ටෙක්නොලොජි එකේ ඉඳලා උඩට ආවයි නෙමෙයිනේ. අපි ඇවිල්ලා ඊට පස්සේ ටෙක්නොලොජි එක අපට ග්‍රහණය කරගත්තා. එතකොට නමුත් සක්්‍ය ආයතනයේ තුල එදා ඉඳලා ඉගැන්වීමේ කලාව තුල මේ ටෙක්නොලොජි එක තිබ්බා. ප්‍රසන්ටේෂන් වල හරි ඕන එකද මේ කලාව දිගට තිබ්බා. ඒ අතර තමයි මේ කොවිඩ් ඇවිල්ලා අපේ ළමයිට ඉගෙන ගන්න බැරුව යම් දේවල් වුණේ. ඔය අතරතුර එක එක්කෙනාදී එක විධි ක්‍රම අනුගමනය කරමින් මේක උගන්වන්න පුරු වුණා. හැබැයි අපි හැමදාමත් මාර්ග මේ පොඩි ක්‍රම නෙමෙයි අත මේකේ වඩාත්ම නිවැරදි දේ මොකද්ද හරි දේ මොකද්ද කියන එක මත ඉඳලා අපි ඒකට අදාළ දරුවෙක්ට නිවැරදිව කරගන්න පුළුවන්. හැම ළමයෙක්ටම දැන් ඔන්ලයින් ක්‍රමේදී වුණත් මම රෙකෝඩ් කරලා ඒක දාලා හිටියට වැඩක් නැහැ කියන එක මට දැනුණා. ඊට පස්සේ අපි කරේ හැම පාඩමක්ම ලයිව් දීලා ඒ දරුවට ටියුට් එක ගෙවල් වලට යවලා මේක පුළුල්ව ව්‍යාප්ත කරා. ඇත්තටම ඊට පස්සේ ටිකෙන් ටික මේ ඔන්ලයින් අවුල් දරුවන්ට මේක අමාරුයි එපා වෙනවා කියන සංකල්පෙත් අපි එහෙම නැති කරලා ඇත්තට මුළු ලංකාවෙම ඉන්න හැම දරුවෙක්ටම මේකට ලංකාවේ තියෙන සිග්නල් නැතිකම් අරව මේවා බාධා තිබුණා. නමුත් එන්න පුළුවන් හැම කෙනෙක්ම මේකට සම්බන්ධ වෙලා දිගට ඒ කටයුත්තේ නිරත වුණාද ඒකෙත් අපි යහපත් ආකාරයට මේක පෙන්눔 කරා අපිට මේක කරන්න පුළුවන් කියන එක. මම හිතනවා අදටත් මේ විදිහටම යුගයෙන් යුගයට වෙනස් වෙන්න ඕන දේවල් වෙනස් වෙවි යන සක්කයා නැත්තම් බණ්ඩාරස අදටත් අලුත් දේවල් අත්දැක බලන හොඳම විදිහට හොඳම දේවල් තවමත් දරුවන්ට ඒ විදිහටම ලබා දෙනවා. අපි මේ 2010 11 කියලා කියන්නේ පීක් එකේම සර් හිටපු කාලේ. හැබැයි ඉතින් අදටත් ඒකේ අඩුවක් නෑ. අදටත් මේ නුගේගොඩ ජනප්‍රියම ගුරුවරයා කවුද? ලංකාවේ ඉන්න ජනප්‍රියම ගුරුවරුන් අතර ඉන්නේ කවුරුන්ද කියලා ඇහුවොත් බණ්ඩාර දිසානායක කියන නම අපිට කොහෙන් ඇහුවත් ඇහෙන දෙයක්. ඕන රටක සගේ ගෝලයක් ඉන්නවා. අනිවාර්යෙන් කොහෙ ගියත් කොයි තැනක හිටියත් ඒ වාසනාව ඇත්තටම ගුරුවරයෙක් විදියට හැම වෙලාවෙකම දකින්න. හැබැයි අනිත් එක මාර්ග ගොඩාක් දරුවෝ මේ ගුරුවරයෙක් කියලා දැක්කත් සමහර විට අහක බලයි යන තත්ත්වයන් තියෙන අයත් ඉන්න පුළුවන්. හැබැයි මට දැනුණ විදියට කොහෙ දැක්කත් කොයි ආකාරයේ වුණත් ඔහුගේ ස්වරූපේ තනතුර මොක වුණත් එයාට මට ඇවිල්ලා දන ගහලා වඳිනවා කියනකොට ඇත්තටම මාර්ග මේ එයාලයින් එක්ක වැඩ කරන උඩම කෙනා එයාලයින් එක ඇතුලේ
මිනිස්සු ඔක්කොම ඉද්දි මට දන ගහනවා කියද මට ඇත්තටම පුදුම මේ පා කියන්න තරම් දෙයක් ඉතින් නමුත් ඒ හදවතේ එන දේ තමයි ඉතින් කොහේ ආඩම්බරයක් ඇත්තටම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා තමයි දැන් අද වෙනකොට අපි ඒ කාලේ ඉඳන්ම අපි සර්ගේ පන්ති ආවා. ඒතර අවුරුදු දෙකක් අපි නොකඩවා පන්ති ඇවිල්ලා තමයි සර්ත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතන එහාට ගත්තොත් එහෙම දැන් පන්ති ආපු අය විතරක් නෙමෙයි නාපු අපි වගේ අයත් තියෙනවා. ඒ අය බණ්ඩාර සර් අඳුරගෙන හිටියා. බණ්ඩාර දිසානායක කියන රුව හඳුනගෙන හිටියා. මොකද ටියුට් එකේ පත්තරේ එතකොට ටීවී එකේ අපි ඕනම තැනක මේ බණ්ඩාර දිසානායක කියන ඒ රූපයට අපි බොහොම ආදරය කරා ඇලුම් කරා ගරු කරපු කෙනෙක්. ඒත් එක්ක මතක් කරගන්න මං හිතනවා අදටත් එහෙම ඉන්නවනේ සර්. ඇත්තටම මට සමහර ගෝලයෝ ඇත්තටම ඉගෙන ගත්ත දරුවෝ ඔක්කොම මූණ මතක නැහැනේ මාර්ග. සමහර තැන්වලින් මුණ ගැහෙනවා. මං ඉස්සෙල්ලාම අහන දේ තමයි එයාලා සර්ට මම මතකද කියලා අහනවා. මං අහනවා මොන අවුරුද්දේද කියලා. ඉතින් සමහරු මතක අය ඉන්නවා නැති අය ඉන්නවා. දැන් ඉස්සර කියනවලු දැන් හම් වෙන සමහර අය මට පොඩි පුදුමයක් තියෙනවා. සමහරු කියනවා මේ මම සර්ගේ ඉගෙන ගන්නන්නේ නැහැ සර්. හැබැයි යාළුවන්ගෙන් සර් ගැන අහලා තියෙනවා. සර්ගේ කතාවක් මේ වගේ දැකලා තියෙනවා. කියලා කියද්දි මට ඇත්තටම හරි සතුටුයි. ඉගෙන ගත්ත දරුවෙක් අවුරුදු දෙකක් මන් දිහා බලන් ඉන්නවානේ. නමුත් මේ සමහර දරුවෝ මගෙන් ඉගෙන ගත්තේ නැතත් අපට ආදරය කරන දරුවෝ ගණනාවක් ඉන්නවා. චූටි දෙයක් මාර්ග මං කියන්නේ. මම යනවා මේ හොස්පිටල් එක පුද්ගලික ස්පිරිතාලයක මගේ උගුරේ අමාරුවටයක් හැදලා මම බෙහෙත් ගන්න. මම මෙහෙම මිනිස්සු ඉදි වෛද්‍යවරයා එනකල් චැනල් කරනකල් මාත් සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. මම මාස්ක් එකක් දාලා හිටියේ. ඒ අර තුට මේ කොවිඩ් වලින් පස්සේ කාලේ. එතකොට මම ආයේ අර වෛද්‍යවරයාගේ ඊළඟ නම්බරය ආවද කියලා බලන්න ගිහලා මම වාඩි වෙලා ආයේ ඉන්නකොට එක අම්මා කෙනෙක් ඇවිල්ලා අහනවා මේ බණ්ඩාර දිසානායක නේද? මම කියනවා මේ මට නම් සර් අඳුර ගන්න බැරි වුණා. මේ මගේ මේ දරුවා එයා 8 පන්ති. මගේ මේ දුව සර් අඳුරගෙන සර් ඉන්නවා කියලා කිව්වා. මම කිව්වා දුව කොහොමද අඳුරන්නේ? සර්ගේ මේ පැත්ත දැකලා එයා සර් කියලා අඳුරගෙන තිනවා. අපි නිතර මේ දරුවොත් එක්ක සර් ගැන කතා කරනවා. ටීවී එකට යනකොට පෙන්නනවා. ඉතින් ඒ දරුවෝ පවා ඇත්තටම අපි කවුද කියලා අඳුරගන්න හැකියාවක් තියෙනවා. මේ ලොකුකමක් කියනවා නේ මාර්ග. නමුත් අපි කවුද කියලා අපි උගන්වපු දෙමව්පියෝ පවා අපේ යහපත්කම් තමයි දරුවන්ට කියලා තියෙන්නේ. මෙයා මෙහෙමයි කියලා. ඒතර ඒ දරුවෝ පවා අපට ඒ ගරුත්වය ඇත්තටම තියෙනවා. ලංකාවේ ලෙජන්ඩ්ස්ලා හරි අඩුයි. ඒ ලෙජන්ඩ්ස්ලා කීප දෙනා අතර ඉන්න කෙනෙක් තමයි බණ්ඩාර දිසානායක කියලා කියන්නේ. බ්‍රෑන්ඩ් එකක්. විශේෂයෙන්ම සන්නාමයක්. ඒ කියන්න ඕනේ කොතන කවුරු කොහොම කිව්වත් ඇත්තටම බණ්ඩාර දිසානායක මහත්මයා නැත්නම් අපේ ආදරණීය ගුරුවරයා කියලා කියන්නේ පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. අන්න ඒ නිසා තමයි අපි මේ තරම් ආදරය කරන්නේ බණ්ඩාර දෙයියෝ කියලා. තාමත් අපිට නොකඩවා මේ කමෙන්ට්ස් එන්නේ අන්න ඒ නිසයි. මතක් කරන්න ඕනේ මේ අදහන පිරිසක් ඉන්නවා. ඒ අදහන්නේ ගොඩක් කට්ටිය අපිට නැති බැරි වුණත් අපිට ඉගැන්වීම අඩුවක් කරේ නැහැ. බණ්ඩාර සර් කියන එක හැම කෙනෙම කියනවා ෆ්‍රී කාඩ් එක අපිට දුන්නා. අපිට නොමිලේ ඉගැන්වුවා. අපිට නොමිලේ ටියුට් එක දුන්නා. සර් කොහොමද මේ දේවල් කරේ? ඔව් ඇත්තටම අපි මේක දැන් මම ඉගෙන ගත්ත විදිහත් මන් දන්නවා. මට වෙච්ච අගහිගකම් මන් දන්නවා. ඉතින් මම කිසිම වෙලාවක මාර්ග අධ්‍යාපනයට සල්ලි නැත්තම් අධ්‍යාපනය ලබන්න බැරි දරුවෙක් ඉන්නවට මං කැමති නැහැ. සල්ලි මත එයාට ඉගෙන ගන්න අවස්ථාව එන්නේ නැත්තම් මං කැමති නැහැ. ඒ නිසා ඇත්තටම අපි මුදල් අය කරනවා, ගාස්තුවක් අය කරනවා. නමුත් කවුරු හරි දරුවෙක් මට මේ වෙනකල් ඇවිල්ලා කියලා තියෙනවා නම් සර් මට ඉගෙන ගන්න විදියක් නැහැ. අම්මගේ රස්සාව, තාත්තගේ රස්සාවේ ගැටලුව, අහවල් පියා නැති වුණා. මට ගෙවන්න බෑ. මං කිසිම වෙලාවක ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. හැම වෙලාවකම ඒකට මං නැවත ඒක හාරා උස්සන්නේ නැහැ. ඒක හරි ඇත්තද බොරුද කියන්නේ කියලා මං ලොකුවට හොයන්න ගියෙත් නැහැ. මං හැබැයිට දුන්නා. හැබැයි ඒ දරුවෝ ප්‍රතිඵල අරන් ඇවිල්ලා ඉහළ මට්ටමේ ඉඳලා අදත් කියනවා සර් මං සර්ගේ ප්‍රී කාඩ් එකක් අරන් ඉගෙන ගත්තා කියලා. ඉතින් මං හිතනවා ඒ සතුට ඒ ආශිර්වාද තමයි මේ අදටත් අපිට තියෙන්නේ. එහෙනම් එවැනි නිදහස් කාඩ්පත් අපි දුන්නේ ප්‍රසිද්ධ කරලා නෙමෙයි. මේ නම ගහලා මෙන්න මෙයාට
ඒ ළමයා ඇරෙන්න වෙන පන්ති ළමයා දන්නේ නැහැ ෆ්‍රී කාඩ් එකක් දුන්නා කියලා. ඒ නිසා එහෙම ආත්මගරුත්වයක් තියෙන විදිහට තමයි අපි දරුවන්ට සලකලා ඒ කටයුත්ත අදටත් කරලා තියෙන්නේ එදත් කරේ. අදත් කරනවා අදත් කරනවා තාමත් ඒ විදිහටම නිහඬව මේ සේවය අදටත් කරනවා. ඒකත් මතක් කරගන්න. ඒකල යුතුයි අපි වගකීමක් විදිහට අපි දකින්නේ. එහෙම වගකීමක් විදිහට සර් ඒක දැකලා කරනවයි කියලා කියන එකත් ඇත්තටම ලොකු දෙයක් මේ කාලවකවානුවත් එක්ක. ඉතින් සර් දැන් මතක් කරන්න ඕනේ තවත් දෙයක් තියෙනවා. දැන් ඔන්ලයින් ක්ලාසස් මේ වෙනකොටත් පවත්වනවා සර්. එතකොට දැන් ඔන්ලයින් ක්ලාස් වල ඉන්න දරුවෝ අවුරුදු දෙකක්ම දකින්නේ සර්ව සජීවීව නෙමෙයි. තිරයක් ඉස්සරහ තමයි දකින්නේ. හැබැයි ප්‍රතිඵල කියන්නේ එන දවසේදී ඔන්න ප්‍රථම අවස්ථාවේදී සජීවීව දකිනවා. බණ්ඩාර සර් කියලා කියන්නේ මෙන්න මෙයාට. බණ්ඩාර දිසානායක සර් තමයි අද හම්බ වෙන්නේ ඉන්නේ කියලා අර ලොකු ගෞරවයකින් භක්තියකින් තමයි එන්නේ. ඇවිල්ලා ප්‍රතිඵල කියලා දන ගහලා වඳිලා යන සමාජයක් අපිට දකින්න පුළුවන් පිරිසක් දකින්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් අපට තියෙන වාසනාවක් විදිහට ඈත දැන් මාර්ග කියවන මාර්ගයට අපේ පන්තියට එන්න බැරි වුණා. නමුත් දැන් ඒක පුළුවන්. ඒක දැන් මේ පහුගිය කාල වකවානුවම දිස්ත්‍රික් ගණනාවක අනුරාධපුර ත්‍රිකුණාමලේ බදුල්ල බණ්ඩාර මේ හැම එකම ප්‍රථමයෙන් අපේ ඔන්ලයින් පන්ති වලින් බිහි වුණා. ඔවුන්ට අපි කියලා දෙන අපි තියෙන SAP කියලා විභාගයක්. ඒක බොහොම ජනප්‍රිය විභාගයක්. අපි ලංකාවට මේක ඕපන් කරලා තියෙන. ඒ විභාගෙ ලියන්න පුළුවන් කොහේ ඉන්න කෙනෙක්. මේ ඔන්ලයින් ඉන්න දරුවෝ සමහරට භෞතිකව රෑ නිදි මරාගෙන ඇවිල්ලා පහවදා මෙහෙ නැවතිලා ලියලා යනවා. ඒ වෙලාවේ සමහරට අපිව දකින්න එනවා. ඒ හැරෙන්න බොහෝ ළමයිට අපිව දකින්න නෑ ඔන්ලයින් ආයි. තිරේන්නේ දකින්නේ. නමුත් ප්‍රතිඵලය ගත්තාම සමහරු කැම්බීම හදාගෙන ඇවිල්ලා අපිව බලලා අනේ අදනේ දැක්ක කියලා බලලා යනවා. ඉතින් ඒවා ප්‍රතිඵල තාමත් මම මේ රැඳෙන්නේ මාර්ග උගන්ලා ඉවර වෙලා තියෙන මහන්සියට ලැබෙන මේ ප්‍රතිඵලයේ හින්දා. එයා ඒ තුනක් ගන්නවා රෑන්ක් එක මෙච්චරයි. ඒක එදා නෙමෙයි. අදත් එහෙම. ගිය අවුරුද්දේත් ලංකාවේ පළවෙනි දරුවා අංක 1 අයිලන්ඩ් ෆස්ට් බිහි කරන්න මට පුළුවන් වුණා. ඒක මම මේ ඉඳලා හිටලා බිහි කරපු සිද්ධි නෙමෙයි මේ. දැනට 8 වතාවක් ඒක මම කරලා තියෙනවා මේ ඉතිහාසෙ. මම කිසිම ගුරුවරයෙක්ගේ එහෙම පළවෙනි 8 වතාවක් බිහිලා නැහැ. ඒ නිසා ඒක කරන්න අපි තාමත් මහන්සි වෙනවා. තාමත් නිදි මරනවා. තාමත් ඒකට කැප වෙලා ඉන්නවා. ඒක නැතුව කවදාවත් අපිට දිගට ඒක ලබන්න බෑ. අලුතෙන් එන ගුරුවරු ඉන්නවා ඕනේ තරම් විවිධ මේ ක්ෂේත්‍රය තුල මගේ විෂයන් කරන අය වුණත් හැබැයි තාමත් අපිට ඔක්කොටම වඩා උඩින් ඉන්න පුළුවන් වෙලා තියෙන හේතුව. සර් එක පන්තියකින් විතරක් නෙමෙයි අපිට උසස් පෙළ කරනකොට BS ක්ලාස් එකේ නම් BS ක්ලාස් එකේ ඉකොන් ක්ලාස් එකේ නම් ඉකොන් ක්ලාස් එකේ සර් අපේ හොඳටම දන්නවා ක්‍රමවේදය අපි මොනවාටද වඩා දක්ෂ කොයි විදිහටද යන්නේ කොහොමද මෙයාට ඇත්තටම උසස් පෙළ ගොඩ දාගන්න පුළුවන්ද බැරිද කියන එක සර්ට හොඳ අවබෝධයක් තියෙන ශිෂ්‍යයෙක්ව දැක්ක ගම සර්ගේ ඉන්න හැම ශිෂ්‍යයෙක්ම සම මට්ටමේ දැනුමක් තියෙන පිරිසක්. එහෙමද සර්? ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ කහ සමාන දැනුම දැන් ගොඩක් විට ඇත්තටම මෙතෙන්ට එන පිරිස් වලට මොන මට්ටමේ හිටියත් අපි යම් මට්ටමකට ගන්න දඟලනවා. විභාග තියලා ඒ අය රෑන්ක් කරලා ගන්න දානවා. ඒක තුල තමයි මේ පිරිස ඉන්නේ. එතන මහන්සි වෙන්නේ නැති දරුවෝත් ඉන්නවා. නමුත් ඒ අයව උනන්දු කරලා ගුරුවරයා දැනගන්න ඕනේ. ගුරුවරයාගේ කාර්යය ඒ දරුවා උනන්දුව නැහැ, මහන්සි වෙන්නේ නැහැ, දෙමව්පියෝගේ ප්‍රශ්න අපිට අදාළ නැහැ. අපි නියම ගුරුවරයෙක් නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ආයේ මට්ටමට ගේන්න, ඇදලා ගන්න. ඒ නිසා අපි ඒකට පුළුවන් තරම් හැකිතාක් දුරට පන්තිය ඇතුලේ කතා කියලා, අපේ අත්දැකීම් කියලා හැකිතාක් දුරට උනන්දු කරවීම කරනවා. ලස්සන සින්දු කියලා. සින්දුවක් කියලා. ඉතින් අපි මේ ළමයිට ගහන්න බයින්නේ නැහැ. පොඩි දේවල්. ඒ ගැන අහන්න මම මේ අවසානට තියාගත්ත සර් එතනට මාපු නිසා මම කියන්න. සර් ගැන අහලා තියෙනවාද? ඒකත් කියන්නකෝ මම අහලා තියෙන විදිහ. සර් එහෙම මේ දරුවෝනට බයින්නේ නැලු. හැබැයි ඉතින් බයිනවලු. සරයිලු. තරහ ගියම් බයින්නවත් තිබ්බා. සර් එහෙම බැනලා තියෙනවද? ඇත්තටම එක අවස්ථා කීපයක් තියෙනවා. එකක් මට තාම මතකයි. මම පන්තියට එදා පොඩි ප්‍රමාද වීමක් වෙනකොට ළමෙක් කොහමද රොකට් යවන්නේ. ටැක්කවල ඔක දරුවෙක්ගේ හැක වැදිලා දරුවා අරන් ගිහිල්ලා වෙලාවේ මට ඒක ඉවස ගන්න බැරි වුණා. ඊට පස්සේ මම කවුද මේ කරේ කියලා ආරංචි කරලා බලද්දි මට කීප දෙනෙක්ව මේ පේලිං ආවේ මෙහෙම කියලා මට මෙන්න මෙයා කියලා කිව්වා. මම ඊට පස්සේ ඇත්තටම කොලරකින් අල්ලගෙන එළියට ගිහිල්ලා
මට මං ගහන්නේ නැහැ නේ සාමාන්‍ය. මට ඒ වෙලාවේ මොකද්ද කිව්වේ මොනවද කිව්වේ කියලා මට හිතා ගන්න බැරිද. මට ඒක තාම මතකයි. නමුත් අද නම් මම ඇත්තටම ඊට වඩා මොහුකුරා ගිහිල්ලා එහෙම අනවශ්‍ය විදිහේ එහෙම දෙයක්වත් මං කරන්නේ නැහැ. උපදෙසක් දීලා යමක් කරනවා ඇරෙන්න. නමුත් එවැනි සිද්ධි ඕන තරම් ඒ සිද්ධිය ඇත්තටම මට තාමත් හිතේ තියෙනවා. ඒ මට ආවේගෙ මට පාලනය කරගන්න බැරි වෙච්ච අවස්ථාවක් ඒක. ඒ හැරෙන්න දරුවන්ට මං ගහලා නැහැ කවදාවත් ඇත්තටම. දරුවෙක් මට එහෙම කවදාවත් අනවශ්‍ය විදිහට දෙයක් කියලා නැහැ ඉස්සරහට ඇවිල්ලා. එහෙම කියන්න ආවත් මම ඇත්තටම ඔහු මේ දන්නවා මොකද්ද මේ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. ඒ නිසා මට ඒක කන්ට්‍රෝල් කරගන්න ළමයි 1000 නෙමෙයි 10000ක් හරි එකවර හැකියාවක් තියෙන බව මම දන්නවා. ඉතින් මම සමහර විට ඔය මේ පොඩි දේවල් කියලා සමහර ළමයිට නිින්ද යනවානේ. සමහර ළමයිට පොඩ්ඩක් නිින්ද ගන්නවා ආයෙ කිව්වට ඒත් නිදි. ඉතින් ඒ වගේ වෙලාවට මම ළඟට ගිහිල්ලා අහනවා මේ මගේ මේ මයික් එකේ සද්ද වැඩිද දන්නේ නැහැ මට නිදා ගන්න අමාරු නම් කියන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් එහෙම කියලා ඉන්නවා ඉතින්. මං හිතනවා මේ ආදරේ සුන්දර මතකයක්. අදටත් ඒකේ අඩුවක් නැහැ. අඩු වැඩියක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වුණත් ඔබ මේ පන්ති කාමරය තුලදී ඔබ මුණ ගැහුණත් ඒ ආදරයේ සෙනෙහස ඉගැන්වීමේ රටාව ඒ කලාව අදටත් ඒ විදිහමයි. අන්න ඒ නිසා තමයි අදටත් බ්‍රෑන්ඩ් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් බණ්ඩාර සර්ත් එක මේ කතාව අපි කරගෙන යන්නේ. සර් මං හිතනවා වැඩසටහනේ අවසානට අපි මේ හිමින් එන්නේ. ඒක නිසාම දැන් ටියුෂන් ගුරුවරුත් එක්ක අපි දකිනවා මේ මෑතක ඉඳන් රූපවාහිනි වැඩසටහන් වලට බොහෝ වෙලාවට සර්ටත් සම්බන්ධ වෙන අවස්ථාව හම්බ වෙනවා. ඔව් බොහෝ වැඩසටහන් වලට ගුරුවරු ඉද්දි මට එන්න කියන අවස්ථාවක් තියෙනවා. ඒ අතරේදී ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි මේ අපේ පුරෝගාමී චරිතය, අපේ ආදර්ශමත් චරිතය අපිට කවදාද දවසක ටියුෂන් කලාව තුල වෙන්න ඕන වෙලා තිබ්බේ බණ්ඩාර දිසානායක වගේ චරිතයක් කියන එක. සර්ට මොකද හිතෙන්නේ එහෙම කියනකොට? දැන් මේ කියන්නේත් ලංකාවේ දැවැන්ත චරිත. ඔබ වගේ දැවැන්ත චරිතයක් වෙන්න තමයි ඒ අයගේ තිබ්බේ හීනේ. ඔව්. එතකොට මට හිතෙන දේ මම කියන්නේ මාර්ග දැන් එක පැත්තක් අපිත් එක්ක මම දැන් ඇත්තටම දශක 3ක විතර කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ ඉන්න කාලය තුල අපිත් එක්ක එකට ආව අපිට වඩා පහුවෙලා ආව ගුරුවරු සමහරු දැන් නැහැ මේ ක්ෂේත්‍රයේ. ඒ ඉන්න බැරි සමහර ඉවත් වෙලා තියෙනවා. සමහරුට ඉන්න බැරි තත්ත්වෙට තමන්ගේ ක්ෂේත්‍රයේ කඩා වැටෙන අවස්ථාවල් තිබුණා. තව සමහරුට ඒ ක්ෂේත්‍රය තුළ නියමාකාරයෙන් තමන්ගේ භූමිකාව හරියට ගේන්න බැරුව ඉබේම අයින් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම මේ ක්ෂේත්‍රය තුළ හරියට ගමනක් යද්දී දැන් මට ඇත්තටම මේ ක්ෂේත්‍රයේ හින්දා තමයි 2018 මට හොඳම ව්‍යවසායකයා කියන සම්මානය හම්බුනේ ලංකාවේ. ඒතර මේ ක්ෂේත්‍රයෙන් මට ලැබුණ දේවල් ඒවා. මේවා තමයි ගොඩක් අය ආදර්ශයට ගත්තේ. ඒ අනුව මම දැන් දිගට මේ එද්දි ගොඩක් ගුරුවරු මේ අතරතුර සමහරු දේශපාලනයට සම්බන්ධ වෙනවා. තමන්ගේ නම චුට්ටක් උඩට එනකොට උන දේශපාලනය. මට එවැනි ආරාධනා ඕන තරම් මාර්ග තිබ්බා. මට මේ වෙනකොට එහෙනම් මම බොහොම ඉහළ මට්ටමක දේශපාලන තලයේ ඉන්න පුළුවන් සමහරට නැති වෙලාම තියෙන්නත් පුළුවන් මේ ක්ෂේත්‍රය. නමුත් මම ඒ අනිසි ඒවට පොඩි සුළු වාසිතකා කෙටි කාලෙම මං ගියේ නෑ. මම ගුරුවරයෙක් මම ආවේ උගන්වන්න. කිසිම දවසක පන්තිය කියලා නෑ මෙයාට ඡන්දෙ දෙන්න. මෙන්න මේ මගේ දේශපාලනය මේකයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා දෙනවා මොකද්ද වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒ අපි කොහොමද මේ தත්ත්වෙ මෙතන ඉන්නේ කියන එක ගුරුවරු බලනවා. කොහොමද මෙච්චර කල් ඉන්නේ කියන එක බලනවා. කොහොමද අපි ඒ தත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ කියන එක බලනවා. ඒ හින්දා මේ වරින් වර එන අපේ සමහරට අපේම උගන්නපු ගුරුවරු ගෝලියෝ දැන් ගුරුවරු වෙලා ඉන්නවා. මේ අය කොහොමද අපි ආව පිළිවෙල බලනවා. හැම වෙලාවම ආදර්ශ චරිතයක් බලනවා. ඒ බලලා තමයි ඇත්තටම තාමත් අපි මේ ආව හැටි කොහොමද අපේ දැන් ගොඩනැගිලි හදපු ආකාරයට හදලා තියෙනවා. අපි තාක්ෂණයේ ගුරුවරු භාවිතා කරනවා. අපේ දැන්වීම් අනුව භාවිතා කරනවා. අපේ නිබන්ධනයේ භාවිතා කරනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඊට වඩා හොඳ නවෝත්පාදනයක් අලුත් විදිහට ඒ අය යන්න පුළුවන් නම් ඒක හොඳයි. අපි ආදර්ශයට අරගෙන කියලා මට හිතෙනවා. අනිවාර්යෙන්ම. ඒත් එක මතක් කරන්න ඕනේ සර්. අද වෙනකොට අපි දැකලා තියෙනවා මේ සෝෂල් මීඩියා වලින් ගොඩාක් උත්සාහ කරනවා තමන්ව උලුප්පා ගැනීමක්.
නැත්තම් අපි කියන මේ තමන්ම මාකට් කරගන්න කාලයක් තියෙනවා. නැත්තම් සමහරවිට මේ හාස්‍යයට ලක් කරන්න ඕනේ නැති නැත්තම් දරුවන්ට ගැළපෙන්නේ නැති දරුවන්ගේ මානසිකත්වයට ගැළපෙන්නේ නැති දේවල් හාස්‍යයට යොමු කරන්න උත්සාහ කරලා දරුවන්ව ගෙන්වා ගැනීමේ කටයුතු වල නිරත වෙන ගුරුවරු දැකලා තියෙනවා. හැබැයි බණ්ඩාර සර් කවදාවත් තමන්ව මාකට් කරගත්තේ නැහැ. තමන්ව මාකට් කරගත්තේ නැහැ. එතකොට අනවශ්‍ය විදිහේ විහිළු තහළු කරේ නැහැ. අවශ්‍ය දේ පමණක්ම දරුවන්ට ලබා දෙන්න උත්සාහ කරා. මොකද හිතෙන්නේ දැන් එහෙ වගේ ගුරුවරු ගැන. ඔව් මේ කලාවන් දෙකක්. මගේ පොලිසි එක මම කියන්නේ. මම කියන්නේ අපිව ජනප්‍රිය කරගත යුතු නෑ, ජනප්‍රිය විය යුතුයි. අපි නිවැරදි ගුරුවරයෙක් නම්, නියම ගුරුවරයෙක් නම්, මගේ මොන ක්ෂේත්‍රය වුණත් නිවැරදි මං ඉන්නේ ගන්න ක්ෂේත්‍රයේ නියම ගුරුවරයෙක් නම් දරුවෝ තමා අපිව විශ්වාස කරන්න ඕනේ. දරුවෝ තමා අපි ගැන කියන්න ඕනේ. ඒ කියන එක අනුව තමා අපිව ජනප්‍රිය වෙන්න ඕනේ. එහෙම නැතුව අපිව මං මෙහෙමයි, මගේ තියෙන දේවල් මෙහෙමයි, මං යන්නේ මෙන්න මෙහෙමයි, මං කරන්නේ මේවයි, මගේ පවුල ඒවා මේවයි කියලා මේ ජනප්‍රිය කරන පුහු ජනප්‍රියතාවය වැඩි කල් රැඳෙන එකක් නෙවෙයි. නමුත් අපි මේ රැඳිලා ඉන්නේ අපි එහෙම කරලා නැහැ. අපිව මාකට් කරගෙන අපිව ජනප්‍රිය කරගන්න අපි දරන උත්සාහයක් තුල නෙවෙයි අපි ඉන්නේ. අපි කරන දේ තුලින් වෙන අයව අපිව ජනප්‍රිය කිරීමේ කලාව තුල. ඒ නිසා මට මොනවද තියෙන්නේ කියලා එක සැරේම මං කිව්වහම මගේ වාහනේ මේක, මගේ මේක ඔල්ලෝසුවක් මේක, මගේ මෙන්න මේවා කිව්වහම ඒක එතනින් ඉවරයි. හැබැයි මට තියෙන්නේ මොනවද කියලා දරුවෙක් හොයලා බොහොම අමාරුවෙන් ඒක දැනගෙන තියෙන එක ඊට වඩා ඉහළයි. අනිවාර්යයෙන්ම අදටත් අපි දන්නේ නැහැ සර් යන්නේ මොන වාහනේද, සර්ගේ ගෙවල් තියෙන්නේ කොහෙද, සර්ගේ ගේ කොයි වගේද අපි දන්නේ නැහැ. මං අර කිව්වේ පුතාගෙත් වෙඩින් එකේ තිබ්බ වීඩියෝස් නිසා තමයි මෙච්චර ලොකු පුතාලා ඉන්නවා කියලා අපි දැනගන්නේ. ඒ වගේ පෞද්ගලික ජීවිතේ පවා බොහොම ආඩම්බරකාරී විදිහට ගත කරපු කෙනෙක්. නැත්නම් තවත් කෙනෙකුට අර අපි කියනවා අනවශ්‍ය විදිහට උලුප්පල පෙන්වන්න ගියේ නෑ. තමන් ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ පසුබිමක කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒකට බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ආදර්ශමත් ගුරුවරයෙක්, යුගයේ ඉන්න හොඳම ගුරුවරයා, ආදර්ශමත්ම ගුරුවරයා, ආදරණීයම ගුරුවරයා බණ්ඩාර සර්. ඇත්තටම බණ්ඩාර දෙවියෝ ඔබ තමයි. බොහොම ස්තුතියි. මට ගෞරවය දීලා, මගේ සතුට දීලා, මම ඉන්න තැන පිළිබඳව පිටින් දැනගෙන මාර්ග මට ඒ දේ කියමු පිළිබඳව ඇත්තටම අවංකව මාත් හරි සතුට වෙනවා. ගොඩක් ස්තුතියි ඇත්තටම. දුකක් තියෙනවා සර්. සර්ගේ ගෝලයක් වෙන්න බැරි වෙච්ච එක ගැන. කමක් නැහැ. නමුත් අපි අද මුණ ගැහුණා, එදා මුණ ගැහුණා, අපි දිගට කතා කරා, අපි ගැන අඳුරගත්තා. මම ඒකයි කොහෙන් හරි අපි කවුද කියලා අඳුරා ගැනීම හරි වැදගත්. ඒකයි. හරි. ඉතින් අදටත් නුගේගොඩ සක්්‍ය ආයතනයේට ඔබේ ජීවිතේ වෙනස් කරගන්න එන්න පුළුවන්. BS කොන්න අනිවාර්යයෙන්ම බණ්ඩාර දිසානායක එදා වගේම අදටත් මේක අපිට මේ ටීවී වල යනකොට කටපාඩම් වෙච්ච දැනීමක් වගේ කියන්න පුළුවන් දෙයක්. ඉතින් අපි ආරාධනා කරන බොහොම ආදරේ. ඇත්තටම කියනවා අපි මේ වැඩසටහන ඔබට සමීප කරන්නේ බණ්ඩාර සර් ගැන දැනගන්න කැමති ඔබ වෙනුවෙන්. ඉතින් අපි ආරාධනා කරනවා ඉදිරියටත් එන්න. මොකද අපි මෙච්චර කල් කතා කරේ ඇත්තටම බණ්ඩාර සර්ගේ පුංචි කාලේ ගැන අපි කතා කරා. ඊට පස්සේ කැම්පස් ජීවිතේ කොයි වගේද ගෙවුනේ කියලා කතා කරා. අද අපි තුන්වෙනි එපිසෝඩ් එක හරහා කතා කරා කොහොමද ගුරු වෘත්තියට ප්‍රවිෂ්ඨ වුණේ, ඒ වගේම ගුරු වෘත්තිය පිළිබඳව කොහොමද දකින්නේ කියලා කතා කරා. අපි ඊළඟ වැඩසටහනේ කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔබ ගැන. ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්නට කියලා. ඉතින් සමුගෙන යන්නේ සූදානම් වෙලා ඉන්නේ. ස්තුතියි. හැමදාමත් වගේ සන්නාමයක්, ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් බණ්ඩාර දිසානායක සර් කියලා කියන්නේ. ඉතින් මේ වගේ කෙනෙක් එක්ක මෙහෙම එකට ඉඳගෙන කතා බහ කරන්න ලැබෙන එකත් ලොකු ගෞරවයක් සර්. ඇත්තටම හදවතින්ම ලොකු ගෞරවයක්. ඉතින් කාර්ය බහුල වුණත් පුංචි වෙලාවක් අපි වෙන කරන්න එන ලබන සතියේදීත් අපි හම්බෙලා කතා කරමු. අනිවාර්යෙන් හම්බ වෙමු. මට සතුටුයි ඇත්තටම අපේ තියෙන දේවල් කතා බහ කරන්න. අපි ඊළඟ අවස්ථාවේදී නැවත මුණ ගැහිලා මම දන්නේ මොකක්ද ඊළඟ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ අනුව කතා බහ කරමු. අනිවාර්යයෙන් මේක හැමෝටම කුතුහලයක් දීගෙනයි අපි අද දවසේදී අපි වැඩසටහන සමගට යන්නේ. නම් බොහොම ස්තුතියි සර්. අයිබෝන්. මතක් කරනවා ලබන සතියේ අපි කතා කරන්නේ ඔයා ගැන. ඒ නිසා ඔබත් අපිත් එක්ක අනිවාර්යෙන් එකතු වෙන්නට ඕනේ. ඒ වගේම මතක් කරන මේ වැඩසටහන දිගින් දිගටම නරඹන්න කැමැත්තක් තියෙනවා නම් බණ්ඩාර දිසානායක YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එක බණ්ඩාර දිසානායක අපේ Facebook page එක අනිවාර්යෙන් follow කරන්න, like කරන්න. එතකොට පුළුවන් කමක් තියෙන අලුත් updates ගැන ඉතාම ඉක්මනින් දැන කියා ගන්න. ඒ වගේම
ඔබේ කමෙන්ට්ස් වලටත් අවස්ථාව තියෙනවා. ඔයා ඕන ප්‍රශ්නයක් අහන්න. මගේ ප්‍රශ්නේ බණ්ඩාරසගෙන් අහන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒකත් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්න. ඔබට සුබ දවසක්.